ඔබ හිතන්නේ ඔබගේ මව් මේ ජීවිතේම ලැබිච්ච මව් කියලාද? මේ අම්මාම සංසාරේ ලැබිච්ච වාර ගණන අම්මා වෙලා ගණන් කරන්න බෑ. මේ තාත්තාම සංසාරේ තාත්තා වෙලා ඇවිල්ලා අපේම තාත්තා වෙච්ච වාර ගණන් කරන්න බෑ. ඔබගේ හිත රිද්දන බිරිඳක්ද? ඒ බිරිඳම ආයම සංසාරේ මුණ ගැහුණා. අද ඔය මුණ ගැහුණේ පළවෙනි වතාවට නෙවෙයි. ඔය බිරිඳම සංසාරේ ගොඩාක් වාරවල මුණ ගැහුණා. ඔය ස්වාමියාම සංසාරේ ගොඩාක් කල් මුණ ගැහුණා. බිරිඳ නොවිච්ච කෙනෙක් නෑ. ස්වාමියා නොවිච්ච කෙනෙක් නෑ. දුව නොවිච්ච කෙනෙක් නෑ. පුතා නොවිච්ච කෙනෙක් නෑ. දැන් ඔබ ගන්න තීරණ සසර පුරුද්දට ගන්නේ. එදාත් අම්මට බැඳිලා හිටියා. අදත් අම්මට බැඳිලා එකම දේ යනවා. එදත් පියාට බැඳිලා හිටියා. අදත් පියාට බැඳිලා හිටියා. එකම දේ යනවා. එදත් දරුවන්ට බැඳි බැඳී හිටියා. ඒ දරුවම හම්බ වෙලා අදත් දරුවන්ට බැඳි බැඳීම යනවා. එකම දේට අහු වෙලා. ඉක්මවා යන්නේ සසර ස්වභාවය. මාත් ඔය කලින් සිතු කාරණාවක්. මමත් මාගේ මෑණියන්ට ගොඩාක් ආදරෙයි. පියාණන්ට ගොඩක් ආදරෙයි. මමත් දෙමව්පියන්ට ආදරේ නැත්තම් අපි අහපු බණක තේරුම කිම? ඒ වුණාට මම හිතුවා මට හැම බුද්ධ ශාසනයක්ම අහිමි වුණේ අම්මාට ආදරේ නිසා, තාත්තට ආදරේ නිසා උන්දෙල දාලා ගියේ නෑ. අබිනිෂ්ක්‍රමණය කළේ නෑ. ඒ ආදරේම පැටලි මා හිටියා. ඒ නිසා බුදුසසුන් මාහට අහිමි වී දුක්ඛිත සංසාරයට වැටුණා. මේ පාර අබිනිෂ්ක්‍රමණය කරපන් කියලා හිතට ආවා. මටත් සංසාරේ හැමදාම මොන ගැහෙන අත්දැකීමේ මේ ජීවිතේ පුළුවන් වුණා. ඒක ඒ විභාගේ පාස් වෙන්න. දෙමව්පියන්ටද දරුවන් අබිනිෂ්ක්‍රමණය කරනකොට දරා ගන්න බැරුව පිටිපස්සෙන් පන්න ගිහිල්ලා වැළඳගෙන යන්න එපා කියලා මේ හිතෙන සිතිවිලි සසර පුරුද්දක්. එදත් අත්තරියේ නෑ, අදත් අත්තරින්නේ නෑ, මෛත්‍රී බුද්ධ ශාසනෙත් අත්තරින්නේ නෑ. මා මේ කියන්න හදන දේ කුමක්ද? මෙච්චර බණ ඇහිලාවත් එක අඩුපාඩුවක්වත් හදාගන්න නැත්තම් අනාගතේ බුද්ධ ශාසනයකත් පෞකාර කමේම ඉඳීවි. පරණ පුරුද්දෙම ඉඳීවි. ඇයි? එකම දේට ආය මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. මා ඔය කියන කතාව තවත් පිළිගන්න අමාරු නම් තවත් කාරණාවක් කියන්න. ස්වාමියා මල සොවින් වැළපී සිටිනවා තනි ගෙදරක තනි ස්ත්‍රියක්. තුන් ලෝකයක සත්වයන්ගේ සිත් දකින තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට ඒ ස්ත්‍රිය පෙනුණා. පිණ්ඩපාතේ වඩින ගමන් ඒ නිවසට වැඩියා. ඇසෝකී වෙලා අතපය වාරුනේ අර පිළිකන්නේ වැටිලා අත් දෙක එකතු කරගෙන මිදුලේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ දිහා බලා ඉන්නවා. නැගිට ගන්න ඇයට පණ නෑ. ශෝකේ. උපාසිකාව මොකද මේ ශෝකේ? මගේ ස්වාමියා නෑ. භාග්‍යවතුන් වහන්සේ වදාලා නුඹ තවත් ශෝක කරනවද? සංසාරයේ ඇඬුවා මදිවට කඳුළු පියදාගෙන බඹලව ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා සංසාරේ පුරුද්දට මිනිහා මල දුකට අඬනවද? ස්වාමීනි මොකක්ද ඔය කතාව? නුඹ බොහෝ ඈත කාලේ දුප්පත් ගමක ඉපදුනා උඹරී කියලා. හරි ලස්සන හැඩ වැඩ කෙල්ලේ.
රටේ බ්‍රහ්මදත්ත රජුරෝ රටේ තොරතුරු හොයන්න විස්මාරු කරගෙන යද්දී මේ නිවසේ නැවතිලා මේ කෙල්ල ගැන හිත ගිහිල්ලා විවාහ කරගෙන කිව්වා සොඳුරුයි මම තව දවස් කිහිපයකින් එන්න. නුඹ හිටපන්. මාලිගාව ඉඳලා දුප්පත් ගමට පාර සමතලා කළා සුදු වෙලි අතුරලා වියම් බැඳලා උඹරීගේ නිවසේ මිදුලේ රත්තරන් කන්දක් හදලා රන් කාවණු කන්දක් උඩ උඹරී මේ කුමාරිකාව තියලා සොලොස් පැන් කලයකින් සුවඳ වතුරෙන් නාවලා රාජ ආභරණ වලින් පළඳලා අශ්ව රථේ රන්සිවිගේ වඩම්මලා අගබිසෝ කළා. දුප්පත් ඇයට එච්චර සැපක් දුන්න. රජ්ජුරුවන්ට බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ට පණයග වගේ සිය ගුණයක් ආදරේ. අද කාලේ කියන්නේ මම මගේ ජීවිතයටත් වැඩිය ඔයාට ආදරේ කියලා. තමන්ගේ ජීවිතයටත් වැඩිය 100,000 ගුණයක් ඔහුට ආදරේ. ඊට පස්සේ ඔහොම ඉන්නකොට රජ්ජුරුව මල හදිස්සියේ දරා ගන්න බෑ උඹරී බිසවට. වැළපෙනවා, ශෝක කරනවා, පෙරලෙනවා. සෝහනේ පස් බදාගෙන අඬනවා. බ්‍රහ්මදත්ත මේ උඹරී කතා කරන්නේ. එච්චරයි. දවසේම ওই වචන ටික. ඒ කාලේ හිමාලයේ ඉරිදිමත් තාපසීන් වහන්සේ නමක් වෙලා අපේ මහා බෝධිසත්වයෝ ආකාශයෙන් වඩිනකොට බ්‍රහ්මදත්ත කියා වැළපෙන උඹරී බිසවගේ හඬ ඇහුණා. පිහිට වෙන්න ඕනේ කියලා ආකාශෙම හිටියා. අර සොහනට උඩින් ආකාශේ. මිනිස්සුන්ගෙන් ඇහුවා පින්වත්නි බ්‍රහ්මදත්ත කියා වැළපෙන මේ තැනැත්ති කවුරුන්ද? නිදුකාණෙනි බ්‍රහ්මදත්ත කියලා තමන්ගේ ස්වාමියා වෙනුවෙන් වැළපෙන මේ බිසව උඹරී. ආයෙත් කියනවා නිදුකාණෙනි අර උඹරී බිසව කියනවා මගේ බ්‍රහ්මදත්ත මට ලබලා දෙන්න. මං එයාට ආදරෙයි. මගේ බ්‍රහ්මදත්ත මට ලබලා දෙන්න. ඊට පස්සේ අර තාපසීන් වහන්සේ කියනවා මේ උඹරී බිසව නුඹ වැළපෙන්නේ කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද? ඊට පස්සේ කිව්වා මගේ ස්වාමියා බ්‍රහ්මදත්ත. කියනවා උඹරී බිසව මං ආපස්සට ජීවිතේ බලනවා. මෙතන බ්‍රහ්මදත්ත කියන නමින්ම 84000ක් මෙතන වලේ දාලා තියෙනවා. භූම දාන කරලා තියෙනවා. බස්මාවශේෂ තියෙනවා 84000කගේ බ්‍රහ්මදත්ත කියන නමින්. නෑ මගේ බ්‍රහ්මදත්ත කිව්වා. පංචාල දේශේ චූලනී රජුරුවන්ගේ පුත්‍ර වූ බ්‍රහ්මදත්ත. දේවී ඒ හැම බ්‍රහ්මදත්ත රජ කෙනෙක්ගේම තාත්තගේ නම චූලනී. නෑ මගේ ස්වාමියා. දේවී ඒ හැම බ්‍රහ්මදත්ත රජතුමාටම දේවිය වෙලා හිටිය ඔබ. දැන් කොයි බ්‍රහ්මදත්ත වෙනුවෙන්ද වැළපෙන්නේ? කොහොමද ස්වාමියා මලායේ ඉන්නවනම් මෙතන ඔබ ජීවත් වෙලා ස්වාමියා මැරිලා පළවෙනි වතාවට නෙවෙයි ඔය. ඔබ දරුවේ දෙන්නෙක් ඉදින් ස්වාමියා ඔබ දාලා ගිහිල්ලා පළවෙනි වතාවට නෙවෙයි. දෙවස් තියෙන කෙනෙක් ඉන්නවා නම් ජීවිතේ ආපස්සට බේනවා නම් කියයි උඹ ඔය දාලා ගියේ 84000 වෙනි වතාවට කියලා. 84000 වතාවක් දාලා ගිය මිනිහම මේ ජීවිතේ බැඳා. 84000 වතාවක් කනක් ඇහිලා ඉන්න නැති තරම් කෑකොස් සංගාපු ගෑනු කෙනාම මේ ජීවිතෙත් බැඳා. ආයෙමත් අපිට අපිම මුණ ගැහෙනවා. ආයෙමත් අපිට අපිම මුණ ගැහෙනවා.
ඔන්න ආස කරන සසරේ ස්වභාවය. දැන් මේ ජීවිතේ අපි මේකෙන් පාස් වෙනවද ෆේල් වෙනවද? කියන්නේ ජීවිතේ තේරුම් ගන්නවද මෝඩ විදිහටම ආයෙත් පතපතා යනවද කියලා. තම නැනපමණින් වටහා ගන්න. උඹරී විසව කියනවා නිදුකාණෙනි මට ආයෙත් අඬන්න බෑ. ඔය කියන දේ මම පිළිගන්නවා. මට ශෝක නොකරන මුනිදහම දෙන්න කිව්වා. ඒ තාපසයාට කියන්න පුළුවන් උනේ විරාගී බඹසරත් කෙලස් තවන තාපසකම. උඹරී විසව කෙස් කපා දැම්මා. කසාවතක් ඇඳගත්තා. හිමාලයේ හුදකලාවේ බවුන් ඇදුවා. අර අඬපු කෙල්ල ඒ 84000 වතාවෙම එකම එක ජීවිතයේ ශෝක නැති කරගත්තේ. එකම එක ජීවිතයේ තපස් රැක්කේ. හිත සමාධිමත් වෙලා ගියා. කය බිඳලා මරණින් මත්තේ බඹලෝ උපන්නා. මේ ජීවිතේ බුද්ධ කාලේ ආයෙත් අර මිනිස්සයා මුණ ගැහුවා. බඹලෝ ඉඳලා ඇවිල්ලත් බැන්දා. පරණ පුරුද්දටම මිනිහා මැරුණා. ආයෙත් ඇඬුවා. ඒත් පරණ පුරුද්දටම හිත සනසන කෙනෙක් ඉස්සරහා. සියලු දෙනාගේ දුක වාෂ්ප කරන හිරු මණ්ඩල ඇය ඉස්සරහා. එදා ඒ බෝසත් ඕදනට බඹලෝ ගියා. අද ඔය බුදුබණ පද ටිකට ඒ ශෝක කරපු බිසව සෝතාපන්න ඵලයටපත් වුණා. අර උපාසිකාව. එදත් සත්පුරුෂයන්ට නැමුණා. අදත් සත්පුරුෂයන්ට නැමුණා. අදත් ඔබ බණපදයක් අහලා සත්පුරුෂ වචනයට කීකරු වෙනවා නම් ඒ සත්පුරුෂ වචන නිසා ජීවිතයේ අඩුපාඩු හදා ගන්නවා නම් ඕක සංස්කාරයක් වෙලා ඔබට දෙව්ලොව හෝ මෙත් බුදු සසුනක හෝ එදාට ඔබට පිහිට වෙන්නේ දැන් නැවෙන නැවිල්ල. දැන් මෝල් ගස් ගිල්ල වගේ පරණ පුරුද්දෙම ඉන්නවනම්. පරණ පුරුද්දෙම ඉන්නවනම් දහමට නැවෙන්නේ නැත්තම් කීකරු වෙන්නේ නැත්තම් පරණ පුරුදු අතාරින්නේ නැත්තම් ජීවිතේ හදාගන්න නැත්තම් ඕකත් යයි සංසාරේ ආයමත්. ඔබ මේ කීකරු නොවන එක සසර පුරුද්දක්. බණ ඇහිද්දෙමුත් ආය වැරදි කරන එක සසර පුරුද්දක්. අනිත් අයට දෙස් දෙවල් තිතිය ඇයි මට මෙහෙම කරන්නේ ඇයි මට මෙහෙම කරන්නේ කියලා කියන්නේ සසර පුරුද්දක්. තමාගේ දුකට අන් අයගෙන් සාධාරණේ හොය යන එක සසර පුරුද්දක්. පුළුවන් නම් ඉවසලා දුක් ගින්දර දහම් පදයක් අහලා හිත සනසාගෙන පුළුවන් නම් මේ විභාගෙන් පාස් වෙන්න. අපිට පුළුවන් වුණා මේ ජීවිතේ කඩාගත්ත වෙනවා සසර පුරුද්ද. එක පාරක් කඩාගත්තොත් හරි. එක පාරක් කඩාගත්තොත් හරි. මක් නිසාද? අකුසලයට වැඩිය කුසලයේ බලවත් නිසා. ඒ කියන්නේ ජීවිත කෝටි ගානක පුරුද්ද එක ජීවිතයක කඩාගත්තොත් ඔක්කොම කැඩෙනවා. එච්චර කුසලයේ බලවත්. ඒ නිසා තමයි කෙලවරක් නැති සංසාරේ මගේ ආත්මය කිය පුරුදු කරගෙන ආපු සක්කාය දිට්ඨිය එකවරක් කඩාගත්තොත් ආය සක්කා දිට්ඨිය හට ගන්නවද? ආහන් කුසලයේ බලවත්. එකපාරක් කඩාගත්තොත්. ඒ නිසා මේ අපේ හිත් අපි එක එක්කෙනාට බැඳිලා ආදරෙන් වෙලි යන එක තියෙනවනේ සත්සර පුරුද්දක්. ආයෙත් පිටිපස්සෙන් හිගන්නෝ වගේ වැටි ගියොත් ආදරේ ඉදිරියේ බැඳින් ඉදිරියේ කෙලවරක් නැතුව ආයෙත් වැටි යන්ට වෙනවා. ඔය ගෑනු පිටිපස්සෙම ඔය මිනිහලා පිටිපස්සෙම මේ ජීවිතේ හිත හදාගත්තොත් නෑ මම හිත දමනය කරනවා කියලා මෙතනින් කැඩෙනවා. ආයෙ සසරට බැට දෙන්නේ නෑ. මම මේ කියන දේ තේරෙනවද? තවත් උපමාවක්. භාග්‍යතුන් වහන්සේ
ගම් නියංගන් සිසාරා චාරිකාවේ වඩිද්දී බුදුරජාණන් වහන්සේ දැක්ක මහා සුවිසල් අතිශයින් සුවිසල් එච්චර විශාල ගහක් මේ මුළු ලංකාවෙම නෑ අදටත්. බමුණෙක්ගේ ගහ ගලවනවා 100 ගණන් සෙනඟ දාලා. බ්‍රාහ්මණය කිම ස්වාමීනි කවුරුත් වලේ දාපු නැති තැනක මගේ මිනිහ වලේ දාන්න ඕන. මේ තමයි කවුරුත් වලේ දාපු නැති තැන. බ්‍රාහ්මණය නුඹගේ නම මොකද්ද? ජානුශ්‍රෝණී. මම ආපස්සට බලනවා. ජානුශ්‍රෝණී කියන නමින්ම ඔබම මෙතනම 14000 වතාවක් වලේ දාලා තියෙනවා. ඔබ ඔය නමින් විතරක්. අපි මේ ඉඳගෙන ඉන්න තැනම කී ගමනක් ඉඳගෙන ඉඳලා තියෙනවද? අපි නිදාගන්න හිස තියෙන තැන කී ගමනක් හිස තියලා තියෙනවද? දුටුවාද සසර? මේ දරුවන්ගෙන් බැටකන්නේ, දරුවෝ ආදරේ නැතුව අපිව රිද්දන්නේ මේ අම්මලා තාත්තලා. පළවෙනි වතාවට නෙවෙයි ඔය දරුවෝ. පළවෙනි වතාවට නෙවෙයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටත් දේවදත්ත මුණ ගැහුනේ පළවෙනි වතාවට නෙවෙයි. ආයමත් මුණ ගැහෙනවා. එකම දරුවා 10000 වතාවක් එකම අම්මා වදනවා. මෙහෙමත් සංසාරයක්. එච්චර වදලත් තවම තෘප්තිමත් නැතුව මට දරුවෙක් ඕන කියලා සිතුවිලි පවත්තනවා. එකම බිරිඳ එක ස්ත්‍රියක් මේ කෝටි සංඛ්‍යාත කාන්තාව අතරේ එක ස්ත්‍රියක් 10000 වතාව ගානේ විවාහ වෙලා හැම කෙනෙක්ම දැන් විවාහ වෙන්න කෙල්ලක් හොයනවා. එකම පුරුෂයා 10000 වතාව බැඳලා සංසාරේ පවුල් කාපු කෙල්ල මේ ජීවිතෙත් පුරුෂයෙක් හොයනවා. මේ සත්වයාට කිම අතීතය අමතක වී ගියා. නොපෙනී ගියා. සංසාරයේ විසින් අමතක කරලා දැම්මා. ඒත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැහිලා තියෙන දේවල් හැරලා පෙන්නනවා. සංසාරේ මාතු කරනවා. එක එක පාසකම්මලා දානෙ උයනකොට අනිවාර්යෙන් හදන ව්‍යංජන තියෙනවා. දානෙ කිව්වොත් ඒවා හදනවාමයි. ඔය නිතර කැමති ව්‍යංජන විය නොහැකිද සසර පුරුද්දක් විදිහට හිතට එන බව. උදාහරණයක්. දෙවුරන් විහෙරට පුන්නා කියන දාසිය පැමිණෙද්දී හැමදාම අග්ගල පිටි වලින් අග්ගල හදාගෙන එනවා. හැමදාම අග්ගල. පුන්නා දෙවුරන් විහෙරට එනකොට පොඩි හාමුදුරුවෝ කියනවා අද අග්ගලා ඇත්තටම අග්ගලා. ධම්සභා මණ්ඩපේ කතා වුණා. ඇත්තටම මේ අනේ පිටු සිටුතුමාගේ ගෙදර දූ තනතුරේ දැන් වැඩෙන්නේ දුවෙක් විදිහට මේ පුන්නා. දෙවුරන් විහෙරට එනකොට එක දවසට එක කැවිල්ල ගානේ හදාගෙන ඉන්න තරම් ඇයට පුළුවන් නේ. එයි මේ හැමදාම පිටි අග්ගලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිවකණෙන් අසා වදාලා වැඩම කළා ධම්සභා මණ්ඩපේට. පින්වත්නි, ඇගේ සසර පුරුද්දා. ඇයි ස්වාමීනි? පින්වත් මහණෙනි, මම අතීතයේ කර්මයේ විසින් මෙහෙවන ලදුව එක්තරා වයසක ආච්චි අම්ම කෙනෙක් ඉන්න ගෙදරක බැටළු පැටවෙක් වෙලා ඉපදුණා. ඔය ආච්චි අම්මා දුප්පත් නිසා පිටියක් ගලා තමයි හදන්නේ නිතරම. උදේ හවස පිටියක් ගලා. හදන පිටියක් ගලා හදද්දී පුත්‍ර තනතුරේ බැටළු පැටිය තියා ඉන්නේ දරුවෙකුට වගේ ආදරේ. අපේ පොඩි එකාට කියලා පිටියක් ගලා ගුලියක් හදලා අර බැටළු පැටියට කන්න දෙනවා. බැටළු පැටිය ඒකත් කනවා වල් කාලා ඔහෙ එනවා. පිටියක් ගලා හදනකොටම අර ආච්චි අම්මට මතක් වෙන්නේ ඉස්සෙල්ලා පුතාට දෙන්න ඕන අර බැටළු පැටියට. ඒ ආච්චි අම්ම තමයි පුන්නා. බැටළු පැටියා වෙලා හිටියේ මම.
පරණ සිත දෙවුරන් වෙරට යනකොටම කොච්චර කැවිලි තිබ්බත් පිටියක් ගලාම පුන්නට මතක් වෙනවා. එකම දෙයට ආයෙමත් මුහුණ දෙන්න වෙනවා. එකම දෙයට ආයෙමත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ දැන් ඔබගේ ජීවිතය වෙනස් කරගත්තොත්, දහමින් සූපත් කරගත්තොත්, දහම් අඩ ඇහෙනකොට කොයි තරම් දුරක ඉඳලා නමුත් ආවොත් දෙව්ලොව ඉපදුනත් මොන්න පංචකාමී තිබ්බත් දහම් හඬ ඇහෙන තැනට යනවා. පුරුද්ද. බුදු කෙනෙක් පහළ වුණ යුගයක, රහතුන්ගේ දහම් ගොස් පැතිරෙන යුගයක කොයි තරම් දුරට හිටියත් යනවා. පුරුද්ද. බෑ කියලා හිතුනොත් ඒකත් යනවා පුරුද්දට. බෑම තමයි. තව සසර පුරුද්දට යන දෙයක් තියෙනවා. සමහර අය පින්කම් කරද්දී මම මතකයි මම දන්න උපාසිකාවක් කින් මං ඇහුවා මේ පාර කටිනේ බාරගත්තේ නැද්ද? බෑ හාමුදුරනේ ඒ දායක සභාවේ පිරිස අමෝතුයි. එක එක අදහස් වල ඉන්නේ. එක එක ඒවා කියනවා. ඉතින් ඕවා අහන්නත් බෑ. ඒ නිසා මම මේ පාර කටිනේ බාරගත්තේ නැහැ. ස්වාමීන් වහන්සේත් මට කිව්වා කටිනේ බාරගන්න කියලා. මම බාරගත්තේ නැහැ. මිනිස්සු විවිධ නිසා. එක එක කයි කතන්දර හදන නිසා. මං කිව්වා උපාසිකාව මිනිස්සුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ නොසිදිය හැකි කර්මයක් උපද්දවන මහා කටින පින. කටින පින්කමක් කළොත් ධර්ම අවබෝධය කරන්න අවස්ථාවක් තියෙන එක කිසිසේත් මඟහැරෙන්නේ නැහැ. දැන් අර බරණැස් සිටුතුමා ඊ සිටු දේවියයි මේ මහදන සිටුතුමායි සිටු දේවියටයි රහත් වෙන්න පින තිබිලත් නැති වුණානේ ඒක. අජාසත්තට සෝවාන් වෙන්න පින තිබිලත් ඒක නැති වුණානේ. කියන්නේ ධර්මය අවබෝධ කරගන්න කලින් වෙන කර්මයකින් ධර්මය අවබෝධ කරන එක නැති කරනවා. නමුත් ධර්මය අවබෝධ කරගන්න පින තියෙනවා. කටිනයක් කරපු කෙනෙකුට ධර්ම අවබෝධය කරපු පින සිඳෙන්නේ නැහැ. එච්චර මහා පිනක් උපද්දවන්න පුළුවන් එක මේ කොහේවත් යන අශෘතවත් අන්ධබාල කටවාචාල මිනිස්සුන්ගේ වචනයට නුඹ සිඳගත්තා. ඒකාන්තයෙන් මේ ජීවිතෙත් කුසලයේ සිඳගත්තා නම් සංසාරේ කටින කරලා තියෙනවද නැද්ද? නැහැ. මං කිව්වා මේ දුර්වලතාවය හදාගන්න. මොකද ওই කාරණාව ලොකු ස්වාමීන් වහන්සේ මට විස්තර කරලා දුන්නේ. මිනිසුන්ගේ රැවුම් ගෙරවුම් ඉදිරියේ අපේ කුසල් අපි නැති කරගත්තොත් ඒක සසරට යනවා කියලා. ගුරු ඕදනක්. ඒ නිසා මං කිව්වා මිනිස්සු බයිනවා. ඒක නිසා පිටිපස්සට යනවා කියන එක. අනාගතේ උපන්සිකාව අනාගතේ නුඹ මෛත්‍රී බුදුරජාන් වහන්සේ දෙවුරන් වීරේ දහම් දෙසද්දී යන්ට යනකොට කවුරු හරි හිත රිදෙන වචනයක් කිව්වොත් නතර වෙයි. ඇයි? සසර පුරුද්දක්. දැන් ඔය සමහර අම්මලා ඉන්නේ මං ගිහිල්ලා බණ අහන්නම් අසපුවේ. මං යන්නම් පින්කම් වලට. උඹලා යන්න එපා. ලොකු දුව කොල්ල යවන්න එපා මහාන වෙයි. ආන්තරණමක් බණ කියනවා hina වෙච්ච ගමන් මහාන වෙන්න යනවා. නිසා අහුවෙන්න දෙන්න එපා කොල්ලට. නිවන් දකින්න පින තියෙන දරුවෝ Tamanටම දරුවෝ වෙලා උපදී සසර පුරුද්දට ඔවුන්ට යන්න දෙන්නේ ඒ කර්ම කරගහන්න වෙනවා. දැක්කද? හරිම භයානකයි. හරිම භයානකයි. ඊළඟට දැන් අපිට මොන ගිහිලා තියෙනවා සමහර ළමයි පැවිදි වෙන්න ඇවිල්ලා. ඊට පස්සේ කෙල්ලෝ අඬලා දුඩලා වැළපිලා කොහොම හරි කොල්ලා ගින්නගෙන ගිය අවස්ථා අපි දැකලා තියෙනවා. එතකොට මේ ජීවිතේ මහාන වෙන එක නැතුණත් හිත ඇතුලේ මට නම් දුක හිතලා තියෙනවා. මේක සසරටත් යනවා නේද කියලා. එකක් ඒ කොල්ලට ස්ත්‍රියක් නිසා ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියෙන එක සංසාරයට යනවා.
අනිත් පැත්තෙන් ඒ කෙල්ලට තව කෙනෙක්ගේ පැවිද්ද වළක්වන එක සංසාරයට යනවා. පින්වතුනි මේක ධාතු ස්වභාවයක්. මේව නිතර නිතර පුරුදු කරනකොට හැරෙනවා මේ පැත්තට හිත. ඒ නිසා මම මේ කාරණාව කියන්න හිතුවේ අපිට යම් දේවල් එනවා තීරණාත්මකයි. මම මේ සීලේ රකින්නවද නැද්ද? මම මෙතන සංවර වෙනවද නැද්ද? ඒ සීලේ කැඩුනොත් ඔබ පරණ ලෝකෙටම ගියා. ෆේල් වුණා මේ පාර. ඔබ මේ ජීවිතේ සංවර වුණේ නැත්තම් ඔබ පරණ පුරුද්දටම ගියා. ඔබ පාස් වුණේ නැහැ විභාගයෙන්. දෙමුත් අඬා ඉන්නවා නම් ස්වාමියා නිසා, බිරිඳ නිසා, දරුවෝ නිසා, ප්‍රේමතිය නිසා, ප්‍රේමවන්තයා නිසා, බැඳීම් නිසා දැනුත් අඬා ඉන්නවා නම් හිත හදාගන්න නැත්තම් ඔබ පෙරදුනා. මෙතෙක් කාලයක් අඬපු ඇඟිල්ලට මේකතු වුණා. මගේ බුදුරජාණන් වහන්සේ මහ වීදියේ වඩිද්දී ඒ මහලු බ්‍රාහ්මණයා දුවගෙන පැමිණ ඇවිත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අල්ලගෙන පුතා මගේ රත්තරන් පුතා කොහෙද බං ගියේ කිව්වා. හොයනවා මමයි අම්මයි නුඹව. යන් නිවසට අතින් ඇදගෙන යනවා. මහලු බමුණි බුදුරජාණන් වහන්සේව අපේ බුදුරජාණන් වහන්සේ ඒ මහලු බැමිණිය නිවසේ සිටිනවා. ඈතින් එන ස්වාමියා රන් කඳක් රැගෙන එනවා. පුතා මගේ රත්තරන් පුතා කොහෙද ගියේ? දුවගෙන ආවා. මයි පුතාට මම මොන හරි දෙන්න ඕන. පෙන්සින් ගිත්තක් බෙදුවා. ඉඳගත්තා. දහන් දිසුවා භාග්‍යතුන් වහන්සේ. සෝවාන් වුණා. ඒ බ්‍රාහ්මණයා නකුල මාතා නකුල පිතා. ජීවිත 500ක් අම්මයි තාත්තයි. ජීවිත 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි. ජීවිත 500ක් පුංචි අම්මයි බාප්පයි. ඒ හැම ජීවිතෙන් පුතා වෙලන බෝධිසත්වයෝ සම්බුදුන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි බුදුරජාණන් වහන්සේ දකින්න කොටත් පුතා කියලාම සංඥාවක් ඇති වුණා. ආයෙමත් සංසාරේ අපි මුණ ගැහෙනවා. උඹ එපා කියලා පැතුවට එයාම මුණ ගැහෙනවා. වලක්විය නොහැකි සසරේ තරම් දීර්ඝයි. අපේ සංසාරයේ ඉදිරියේ අපේ සංසාරයේ උප්පත්ති ඉදිරියේ මේ ලෝක සංනිවාසයේ පුංචි මේ අසපු පුංචි වෙන තරමට ඉන්න මිනිසුන්ට එහෙම යද්දි නිතර මුණ ගැහෙනවද නැද්ද? ඒ වගේ එච්චර උප්පත්ති ආයමත් ඉපදෙනවා. තිරිසන් වෙලත් උපදිනවා. ලේසි නෑ මේක. ඒ නිසා සංසාරේ කැපවීමෙන් සිල් රැක එක පොයක්වත් මං අරින්න නැතුව සිල් අරන් නිතර ධර්මය අහමින් දන්සලක් වගේ අතින් දන් දෙදී සංසාරේ අපි ආවේ නෑ. මේ ජීවිතේ පුරුදු කරගත්තොත් අපි ජීවිතේ අලුත් පැත්තකට යනවා. කන් යොමාගෙන බණපද ඇහුවොත් ඒකත් සංස්කාරයක්. ඉක්මනට ධාමයට කන් යනවා. මේවා සංස්කාර හේතුඵල ධාමයෙන් හැදිච්ච දේවල්. ඒ නිසා මේ සංස්කාර තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වුණා ඉස්මතු වෙන්නේ. තව කොතේකුත් නම් දේවල් තියෙනවද? ජාතක කතා බුද්ධ දේශනා විදිහට තියෙන ජාතක කතා 550 ජාතකයේ කියමු. ඒ ජාතක කතා ඔක්කොගෙම තියෙන්නේ ආයෙමත් අපිට මොන හිතේව නෙවෙයිද? ඒ මහාන්තේ දැන්ති
මහා බල ඇති ඒ අඟුලිමාල මුනිතුන් දහමට එන්ට පෙර සරණට එන්ට පෙර කඩුවක් අමෝරාගෙන බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ 3 යොදුනක් දිව්වා. ඔබ හිතන්නේ ওই කඩුවක් අරන් දුවන එක පළවෙනි වතාවට කියලාද? මහා සුතසෝම කතාවේ නුගරුක්ෂේ දෙවියා ශ්‍රමණෙක් විදිහට ඉදිරියෙන් යද්දී කඩුවක් අරගෙන ඒ ශ්‍රමණයා පිටිපස්සේ යොදුන් 3ක් දිව්වා. අද වගේම කඩුවක් අරන් එදත් දිව්වා. සසර පුරුද්ද එදත් මිනී මරුවා අදත් මිනී මරුවා. එදත් සත්පුරුෂ අවවාදයට ඒක නතර කළා. අදත් සත්පුරුෂ අවවාදයට නතර කළා. සත්පුරුෂයන්ට අවනත වෙනවා කියන එක සසර පුරුද්දට යනවා. හොඳ වචනයට අවනත වෙනවා. එතකොට සත්පුරුෂයන්ගේ අවවාද ඉදිරියේ දඩබ්බර වෙන එක සසරට යනවා. සත්පුරුෂයෝ අතාරින එක සසරට යනවා. තමන්ගේ නම කිව්වේ නැහැ කියලා, තමන්ට ප්‍රශංසා කළේ නැහැ කියලා, කවුරු හරි හිත රිද්දුවා කියලා සත්පුරුෂ ඇසුර අතාරිනවනේ. මම පාඩුවේ ගෙදර වෙලා ඉන්නවා කියලා. ඕකත් සසර පුරුද්දට යනවා. කවදාවත් ලැබුණ සත්පුරුෂ ඇසුර නැති කරගන්න එපා. එතකොට සත්පුරුෂයෝ අහිමි වෙන්නේ නැහැ. ධර්මයේ ඇහෙන එක නැති කරගන්න එපා. එතකොට බණපද ඇහෙන එක නැති වෙන්නේ නැහැ. ඇත්තටම අපි කවදාවත් හිතුවේ නැහැ අපි ගඩොල් වැලි ඇදලා අපේ අතින් ස්තූප හැදේවි කියලා. හැදුවා. බෝධි මණ්ඩප හැදුවා. මේ වගේ සුඳුරු බුදුරුව ඉදිරියේ වැඳගෙන බණ ඇහුවා. කන් යොමාගෙන බණ ඇහුවා. නිදිමත මැඩ මැඩ පාවල දනහිස්වල කොන්දේ දැනෙන වේදනාව මැඩ මැඩ බණ ඇහුවා. මේවා වරදින්නේ නැහැ පින්වත්නි. වරදින්නේ නැහැ. මේවා ශ්‍රේෂ්ඨ කුසල්. ශ්‍රේෂ්ඨ කුසල්. සත්පුරුෂයෝ මුණ ගැස්සවනවා. ධර්මයේ මගහැරෙන්න දෙන්නේ නැහැ. අමා නිවනට පමුණුවනවා. මොනවා හරි දුකක් විඳගෙන මොකක් හරි අපහසුතාවයක් විඳගෙන පුරුදු කරගන්න පුළුවන් වුණොත් යහපත් දෙයක් මේ ජීවිතේ විතරයි ඒ දුක. මේ ජීවිතේ විතරයි. පුරුදු කරන කුසලයෙන් නැති කරනවා සියල්ල. මේ පින්වතුන් හිතන්නේ කුමක්ද? මා මේන කලින් ආරම්භයේදීම කිව්ව අර අබ්‍රහ්මචාරී නරක සිත් තියෙන කෙල්ලක් බඹසරින් පව් හොදපු කතාවත් එක්ක ඒ උපාසිකාව ඕන දැන් මමම මේ ජීවිතයේදීම ඇයට ප්‍රශංසා කළා. මොකද්ද? උපාසිකාව. ඒ උපාසිකාව කය මිදලා නරක ලෝකෙකට යයිද? අවුරුදු 100 ගාණක් පව් කළාට වැඩිය පව් නොකොට මැරෙන එක ශ්‍රේෂ්ඨයි. අහනවා මිලින්ද රජුරෝ නාගසේන මහරහතන් වහන්සේගෙන් කිම නාගසේනයන් වහන්සේ නුඹ වහන්සේ දහම් දෙසද්දී වදාලා 100 ගණන් අවුරුදු පව් කරපු සත්වයා එකම බුද්ධානුස්සති අරමුණේ මිය ගොස් දෙව්ලොව උපදිනා බව සැබෑවටම තෙරුන් වහන්සේ එහෙම වෙන්න හැක්ද? අවුරුදු 100ක් පව් කළා නෙව. කිම මහරජුනි පුංචි ගල් කැටයක් වතුරට දැම්මාට පස්සේ ගිලෙනවද? එහෙමයි ස්වාමීනි. මහා ගල් කැටයක් මහා ගලක් වතුරට දැම්මොත් ගිලෙනවද? පුංචි ගල් කැටෙත් ගිලෙන එකේ මහා ගල ගැන කවර කතාවද? කිම මහරජුනි ඔය ගල නැවක තැබුවොත් ගිලෙනවද? ගිලෙනවද? නැහැ. අවුරුදු 100ක් පව් කරපු කෙනා බුදුරජාණන් වහන්සේ සිහි කිරීම නැමැති බුද්ධානුස්සතිය නැමැති බුදුන් සරණ යාමේ නැමැති නැවට නැංගා ඒකයි ගිලුන්නේ නැත්තේ.
නැග ගන්න පින්වත්නි තුනුරුවන් සරණ යනවා කියන නැවට. ඒ නැවට නැගගත්තට පස්සේ කොයි තරම් අපි අතරින් පව් කිරිලා තිබ්බත් අකුසල් කිරිලා තිබ්බත් ඒවාට අපිව නිරේට ඇදගෙන යන්න බෑ. තෙරුවන් සරණ නැමැති නැවට නැගලා නිසා. එවැනි ගල්කුළු සිය ගණන් නැවට පටවන්න පුළුවන්. නැව ගිලෙන්නේ. මේ කියන්නේ බුදුන් වැඳ වැඳ පව් කරපන් කියලාද? අතීතයේ ආරම්භයම කිව්වේ. අද මේ ධර්මය අහලා ජීවිතේ විනාශ කරගන්න කෙනාට මෙතෙක් කාලයක් කරපු පව් ඒ ධම් තේජස ඉදිරියේ ඔහුට අදාළ නැහැ. පින්වත්නි හොඳට කෙනෙක් හිතක් වඩනවා නම් මේ ලෝකේ සත්වයා පව් කරන්නේ පව් කරනකොට ඔහුගේ සිත තුළ පිහිටන්නේ නැති කාරණා හතරක් තියෙනවා. ඒ තමයි පව් කරන වෙලාවේ මෛත්‍රිය පිහිටන්නේ. මුදිතාව පිහිටන්නේ. කරුණාව පිහිටන්නේ. උපේක්ෂාව පිහිටන්නේ. පව් කරනකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ඒ බඹ විහරණ හිතක පිහිටන්නේ පව් කරද්දී. අකුසල් කරද්දී. ඒ නිසා ඒ හිත්වලට කියනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පටු වුණා කියලා. මේ ලෝකෙ සියලු සත්වයෝ පව් කරන්නේ පටු හිතකින්. ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙනෙක් මෛත්‍රිය වඩනකොට හිත පුළුල් වෙනවා අප්‍රමාණව හිත පැතිරෙනවා. මුදිතාව වඩනකොට අප්‍රමාණව හිත පළල් වෙනවා. කරුණාව වඩනකොට උපේක්ෂාව වඩනකොට එතකොට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බඹ විහරණ කෙනෙක් වැඩුවොත් එහෙම පටු හිතකින් කරපු කර්ම ඒ අප්‍රමාණ හිතේ විපාක දෙන්නේ නැහැ. ඔන්න කර්ම විපාක නොදෙන තව ක්‍රමයක්. දැන් අංගදහන් අවවාදයක් දෙන්නම් අවසාන වතාවට තවත් භයානක සංසාර ගමනක් ගැන. අපි සියලු දෙනා කර්මයෙන් බැට කන අය. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කර්මයේ විවිධත්වයක් තියෙනවා කියලා. මා මේ කියන දේ කන් යොමු කරගෙන අහන්න. මම හිතනවා මං උත්සාහ කරනවා ලොකු අයටත් පොඩි අයටත් තරුණ අයටත් මහලු අයටත් ඔක්කොටම තේරේවා කියලා වැටහේවා කියලා මම මේ කියන දේ. බුදුරජාණන් වහන්සේ වදාලා කර්මය ගැන මේ විදිහට අත්ති භික්ඛවේ කම්මං නිරය වේදනියං. ඒ කර්මයක් තියෙනවා පින්වත් මහන්නේ කර්මයක් තියෙනවා ඒක විපාක දෙන්නේ නිරේ. ඒක මනුස්ස ලෝක විපාක දෙන්නේ නැහැ. එයා නිරේ ඉපදෙන කල් ඒ කර්මය තියෙනවා. අත්ති භික්ඛවේ කම්මං තිරච්ඡාන යෝනිං වේදනියං. තිරිසන් යෝනි ඉපදිලා විඳවන කර්මයක් තියෙනවා. ඒක විපාක දෙන්නේ තිරිසන් ලෝකේ. තව දෙනවා අපේ කර්ම ඒව විපාක දෙන්නේ പ്രേත ලෝකේ. තව තියෙනවා කර්ම ඒක විපාක දෙන්නේ මනුස්ස ලෝකේ. තව තියෙනවා කර්ම ඒක විපාක දෙන්නේ දෙව්ලොව. දැන් මම කියන්නේ ගියේ මේකයි. නිරේ විඳින කර්ම විපාක දෙන්නේ නිරේ. ඒත් මිනිස්සු කියනවා මම පුදුම අපා දුකක් විඳින්නේ. ඇහිලා නැද්ද? මාහට නම් ඇසී තිබෙනවා. අපා දුකක් අපා විඳින්නේ කියලා. නිරා දුකක් විඳින්නේ කියලා. එතකොට ඒ කතාව හරිද? වැරදි. අපායේ දුක මනුස්ස ලෝකෙ විඳින්න නැහැ. අපි මේ විඳින දුක් ඔක්කොම මිනිස්සු විඳින ඒවා. ඒ නිසා පින්වත්නි නිරේ විඳින කර්ම, තිරිසන් ලෝකේ විඳින කර්ම, പ്രേත ලෝකේ විඳින කර්ම ස්ටෝක් වෙලා ඒ කර්ම කන්දක් තියෙනවා අපි නිරේ ඉපදෙන කල්. ඉපදුනාට පස්සේ විපාක දෙන්නේ. ඊළඟට තිරිසන් ලෝකේ විඳවන කර්ම ගොඩාක් අපිට තියෙනවා. ඇයි සංසාරේ කෙලවරක් නැහෙනේ?
අර අපරාපරිය වේදනීය කර්ම ආපේවා. ඒ කර්ම තියෙනවා අපි තිරිසන් ලෝකේ ඉපදෙනකල් බලාගෙන ඉන්නේ. විඳවන්න විපාකේ හදලා දෙන්න. ප්‍රේතෙක් වෙලා විඳවන දේවල් සංසාරේ රැස් කරගත්ත දේවල් බලාගෙන ඉන්නවා අපි ඒකේ ඉපදෙනකල්. මිනිස්සු මේ දුක විඳින්න බෑ කියලා ඊයේ අවුරුදු 77ක ආච්චියම්ම කෙනෙක් මට කතා කළා. හාමුදුරනේ පුළුවන් නම් මගේ හිත හදන්න මං වහබනවා. මට මේ දුක ඉවසන්න බෑ කියලා. මං කිව්වා අම්මා මට උපදෙස් දෙනවට කලින් තියෙන ලැජ්ජාව. අවුරුදු 77ක් දුක් විඳගෙන හිටියා. අවසානයේ වලපයයි ගොඩපයයි තියෙද්දී බැරියෝ කියලා මැරෙන්න හදනවා. එතකොට දුකට විසුදුම විදිහට දකිනවා මරණය. චතුරාර්ය සත්‍යයේ මරණය කියන එක අයිති මොන ආර්ය සත්‍යයටද? දුක නම් ආර්ය සත්‍යයට. දුක එපා කියලා පැතුවේ මොකද්ද? දුක. එතකොට මැරිලා ගිහිල්ලා උපදින්නේ තිරිසන් ලෝකේ නා. ටොංගානක පාප කර්ම ගොඩක්. බලාගෙන ඉන්නවා තිරිසන් ලෝකෙට එන්නකල්. එතකොට මේ මැරෙනවා කියලා සිය දිවි හානි කරගන්නවා කියලා කරන්නේ මොකද්ද? ඊළඟ පාපයට කර්ම ටික විඳින්න දොරටු ඇර ගන්නවා. බලෙන්ම දොරටු ඇර ගන්නවා. ඒ නිසා සතර අපායේ බිය දකින අතීත පුරුෂයෝ උල උඩ ඉන්න මිනිහට කිව්වා ඕකේ හිටපන් සැපයි. මැරෙලා නිරේ යන්න එපා කියලා. උල උඩ ඉන්න එක සැපයි කිව්වා. අහලා නැද්ද අම්බසක්කර පීතවත්ව? උල උඩ ඉන්න එක සැපයි. බලන්න කර්මවල ස්වභාවය. අපි හිතනවා මැරුණා නම් මේ කිසි දුකක් නැහැනේ කියලා. එන්නකල් ඉන්නේ අපි වෙහෙද්ද. පින්වත්නි, ඔයාලගේ ගෙවල් වල අඹ ගස් තියෙනවා. තව මොනවාරි පළතුරු ගස් ඇති. පේර ගස්, ඔයගොල්ලෝ කොස් ගහක් හරි ඇති. ඔය අඹ ගහේ කොළ හැලිලා දළු වෙන කාලයක් නැද්ද? තියෙනවා. වාරිට මල් පිපිලා ගෙඩි හට ගන්න කාලයක් නැද්ද? තියෙනවා. සමහර අඹ ගස්වල අඹ පිරීලා අතු පාත් වෙලා ගෙඩි එල්ලිලා. ඔය ගහෙන් හැදුන අඹ ඔය ගහේ කොතනද තිබ්බේ? ඔය ගහේ හැදිච්ච අඹ ගෙඩිය ඔය ගහේ කොතනද තිබ්බේ? තිබ්බ තැනක් හොයාගන්න පුළුවන්ද? වාරෙට කාලෙට පරිසරයට හැදුනද නැද්ද? හැදුනා. අන්න ඒ වගේ මේ ඔයාලා දිහා බලනකොට ඔබ මා දෙස බලනකොට අපි සංසාරේ කරපු කර්ම ශක්තිය අපිට පේන්නේ. සුදුසු කාලේ විපාක දෙනවා. සුදුසු කාලේ විපාක දෙනවා. අපිට කොහේ මැරෙන්න වෙයිද? කොයි විදිහට මැරෙන්න වෙයිද? මැරුම් කණ්ඩ වෙයිද? පණුව ගගහ ලෙඩ ඇඳී ඉන්න වෙයිද? කුමන කර්මයක් ඉදිරිපත් වෙයිද? දරුවෝ අපි ළඟ සිටීවිද? දරුවෝ අපෙන් ඈත් වෙයිද? කොරෝනා වගේ ලෙඩක් ඇදිලා මැරෙනකොට මිනිහවත් ඥාතින්ට දකින්න නොලැබෙවිද? කවුද දන්නේ? මට නම් පුදුමේ දේ තමයි ඔය අඹ ගහේ උපමාවත් එක්ක කර්මය කොයිද තියෙන්නේ කියලා හොයාගන්න බෑනේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේට එක පේනවා. බුදුරජාණන් වහන්සේට පේන්නේ නැද්ද? ආශ්චර්යයි පින්වත්නි. අద్භූතයි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට ලෝකේ කිසිවෙකුට පේන්නේ නැති කර්ම ශක්තිය පේනවා. මෙහා ඊළඟට මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. පේනවා. පුදුම සහගතයි. දිවි හිමියෙන් සරණ යන්න බුදුරජාණන් වහන්සේ. පුංචි ළමා ලපටි අය අතරින් පොඩි ඈයෝ බුදු ගුණ කිව්වොත් බුදුරජාණන් වහන්සේට සාදර ගෞරවයෙන් වැඳුත් බුදුරජාණන් වහන්සේට ආදරය කළොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ආස කළොත් දරුවනේ මේ ලෝකේ කෝටි සංඛ්‍යාත ළමයි අතරේ ඔයාලා මැණික් වගේ පේනවා. දෙවිවරු සිටින්නේ නුඹලාගේ පිටිපස්සේ.
වීරිය කරපු ඈ අර ඉස්සෙල්ලා කියපු කාන්තාවට දෙවිවරු උදව් කළා වගේ නුඹලාගේ පිටිපස්සේ සිටිනවා දෙවිවරු. තරුණ දුවෙක් පුතෙක් මුළු හදවතින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහානවන ඒ ධර්මයට ආසන ඒ ධර්මයට ද්වේෂ කරන්නේ නැත්තම් ඒ තරුණ දුව පුතා තරුණ සමාජයේ බොරළු මැද මැණික් වගේ ඔවුන්ගේ පිටිපස්සේ දෙවිවරු සිටිනවා. වැඩිහිටිය අයෝ අද පොල්ගහවල අපි වැඩසටහන කරලා පඩිපෙළෙන් බැහැගෙන එනකොටම මැදිවි අවුරුදු 50ක විතර තාත්තා කෙනෙක් ඇවිල්ලා උන්ද සැඩ පහරට අහුවෙලා. ෆෝන් සැඩ පහරට මේ ඉස්කෝලේ 2 වසරට ගිය තාප්පච්චිලා මේ ෆෝන් එක පිහින් ඉගෙනගෙනනේ දමනයක් කීකරුකමක් නැති කෙලෙස් වසඟයට පත් වුණ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ ෆෝන් එකේ යම් යම් දේවල් දිහා බලා ඉන්නවද මේ අපච්චිත් ඒක දිහා බලන්න පුරුදු වෙලා. හැබැයි උන්දට දවසක් ඕකේ බණක් YouTube එකේ තිබිලා ඒක ඇහිලා දාඩිය දාලා ෆෝන් එකට වැඳලා මං ආයෙ පව් කරන්නේ එදා ඉඳලා කෝටියක් පව් ගෙවෙන්න බණ අහනවා. ආරාමෙන් ආරාමයට යනවා. මං කව අපච්චි ගුරු පූජාවක් විදිහට ආයෙ පාපයට වැටෙන්න එපා. මේ පාපේ කියන එක කෙනෙක් යට කරගෙන යන්න වයසක් නැහැ. මම උන්දට ඒ වෙලාවෙ කිව්වේ නෑ. ළඟදීන් අවුරුදු 75ක 100 කෙනෙක්ගේ ෆෝන් එක කැඩිලා හදන්න ළමෙක් ගනිද්දි ෆෝන් එකේ හැම තැනම චරාව නරක දේවල්. අවුරුදු 75යි වයස අත් දෙක මෙහෙම වෙවුලනවා. වෙවුලන අතෙන් අර ෆෝන් එකට තට්ටු කර කර දහජරාව හොයනවා. සිනහවෙන්න කාරණාවක් නැහැ, චී කියන්න කාරණාවක් නැහැ. කෙලෙස් සහිත සත්වයාට යමක් දුරුම වුණේ එයයි. සංසාරේ පුරුදු කරපු සසරට වැටුණා මිසක්කා ඔතන කිය යුතු වෙනත් බණක් තිබේද? මේ ජීවිතෙත් පෙරදුනා. අරාප්පච්චි මේ ජීවිතේ ජයගත්තා. සත්පුරුෂය හොයාගෙන ආවා. එනකොටම හම්බ වුණා. කතා කළා. ඔය වගේ තමයි බුද්ධ කාලෙකත් নানা ප්‍රකාර අකුසල් කර කර ඉන්නේ. ඒ අකුසල් අතරේ එන්නේ බුදුවරුමන ගෙහෙන්න. ධර්මය අවබෝධ කරනවා. දැන් පුහුණු කරන පුහුණුවිල්ලේ ප්‍රතිඵල සමහර වෙලාවට ඔබට සෝවාන් වෙන්න නොහැකි වේවි. මඟපල් ලබන්න නොහැකි වේවි. එනමුත් දැන් ගන්න උත්සාහය අතාරින්න නැතුව ගන්න උත්සාහය ඔබට බුදු සසුනක ඉක්මනට ප්‍රතිඵල දෙනවා. සිටුතුමා දාසිත් එක්ක සම්බන්ධයි කියලා මහා සිටු දේවී මහා කම්පනයකින් හිටියේ. වසලියතෝ අල්ලගෙන මඩිනවා කියලා වෛරෙන් හිටියේ. සිටුතුමා ඔය පව්කම් කරද්දී සිටුතුමා ගිහිල්ලා බණ අහනවා දෙවුරම් මෙහෙරේ. දවසක් සිටුතුමා බණ අහන්න ගිය වෙලාවේ හිටපි වසලී කියලා දාසිය අල්ලගෙන දාසියගේ කන් දෙක පිහියෙන් කැපුවා. සිටු දේවී නාය කැපුවා. අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා කාමරයට දාලා හිටපි මොහොසලී කිව්වා. ඊට පස්සේ තරහින් පුපුර පුටුවේ ඉන්න අතරේ අර කෙල්ල අර දාසි කොහොම හරි ගැට ගහපු අත් දෙක ලියාගෙන දොරට තට්ටු කළා. එතකොට මහා සිටු දේවි දැනගත්තා මේකි දැන් දොර කඩනවා. ගමටම කෑ ගහයි. සිටු දේවි බය වුණා. බය වෙලා එක පිම්මට දුවගෙන ගියා දෙවුරන් වීරට බණ අහනවා වගේ හැංගිලා ඉඳ. ආපු වේගෙට එයක් දන්නේ නැතුව ඉස්සරහටම ආවා.
ඇවිල්ලා දැන් බිම් බලාගෙන ඉන්නවා. කන් දෙක කපපු නහය කපපු දාසී ලේ පෙරාගෙන මිනිස්සු මැදින් දෙව්රන් ඉරට ඇවිල්ලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මහා සිටු දේවි මට දුන්න වදේ බලන්න. දැන් සිටුතුමා මේ පැත්තේ සිටුතුමාට හින්දාඩිය දාලා මේ කෙල් ලේ පෙරාගෙන චෝදනා ලැබූ සිටු දේවි මෙතන මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. සෝවාන් වුණා. පුළුවන් නම් කියන්න කවුද සෝවාන් වුනේ? සිටුතුමාද ලේ පෙරාගෙන ඉන්න කෙල්ලද මහා සිටු දේවිද? මහා සිටු දේවි. කන් කපාගෙන ගිහිල්ලා මඟපල් ලැබුවා. පුදුමයි. මේ ජීවිතේ ගන්න නෙවෙයි. ඒ වෙලාවේ ඇත්තට මහා සිටු දේවි සියල්ල අත්හැරලායි හොරුත් එක්ක බඩුව අහුවෙලා. රජ සිටු මැතිවරු ඉන්නවා. සභාවේ චෝදනා කරන්නේ කට උත්තර නෑ කියලා කියන්න බෑ. සියල්ල අත්හැරපු තැන දහම දුන්නා. හිරේ යන්න ඕන කෙනා සතර අපායෙන් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. ඒ නිසා සවම් පුරා බුදු ගුණ අහලා අපේ ජීවිතේ සුවපත් කරගන්න එක ඒකාන්තයෙන්ම පින්වත්නි නෑ වරදින්නේ. බුදු සසුනේ පිහිට ලැබෙනවාමයි. ඒ නිසා අසරණයි කියලා හිතන්න එපා. සරණක් තියෙනවා. පිහිටක් නෑ කියලා හිතන්න එපා. පිහිටක් තියෙනවා. ඒ මගේ බුදුරජාණන් වහන්සේගේ. ආයම සංසාරේ පරණ පුරුදුම අපි ඉස්සරහට එනවා. ඒවා එද්දින් ෆේල් වෙනවා. පුළුවන් නම් මේ ජීවිතේවත් උත්සාහයක් කරන්න. අතහරින්න ඕන තැන අතහරින්න පුළුවන්ද කියලා බලන්න. ඉවසන්න ඕන තැන ඉවසන්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟට චෝදනා නොකළ යුතු තැන චෝදනා නොකර ඉන්න. දරුවන්ගෙන් ස්වාමියාගෙන් බිරිඳගෙන් දෙමව්පියන්ගෙන් නැන්දම්මගෙන් ඒලිගෙන් කවුරු හරි ප්‍රතිවිරුද්ධ කෙනෙක්ගෙන් තාඩන පීඩන ගර්ජන වද බන්ධන එද්දී ඉවසාගෙන දරාගෙන මේ පාර විභාග පාස් වෙන්න කරගන්න පුළුවන් වුණොත් යහපත් ධර්මයක් අමාරුයි. ඒ වුණාට සැප සලසන ධර්මයක්. ඔය දහම කාට හරි තේරෙනවා නම් ගෙවල් වල ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න පුළුවන්. අපේ ජීවිතයේ අඩුපාඩු ගොඩක් හදා ගන්න පුළුවන්. අර කෙල්ල නමුත් ඒ කෙල්ලගේ සල්ලාල ජීවිතේ නැති කරගත්තේ තනියෙන් වීරිය කළා බන අහ. වමනාවක් තිබ්බා මට ගැලවෙන්න ඕන කියලා. නරක පුරුද්ද වගේම ඇයට පුරුද්දක් තිබ්බා බෝමලු සුද්ධ කරන සංසාර පුරුද්දක්. ඇති කරගන්න වෙහෙරට පන්සලට අසපුවට මළුවට සෑයට බෝධියට ගොඩු වෙලාවක කැලිකසල සුද්ධ කරන්න. කැලිකසල සුද්ධ කළා පිරිසිදු කරන පින හිත පිරිසිදු කරගන්න උපකාරී වෙනවා. නිකන් ඔහේ පොයේ දවසටත් ඇවිල්ලා වල්පල් කතා කරන්න එපා. බෝමළුවේ වැටෙන බෝ පතක් ගානේ අයින් කරන්න. මලුපෙත් මං පේසාවල් විහාර ගෙවල් සුද්ධ කරන්න. සිල්වතුන් සිල් රකින්න මේ දන් සභා මණ්ඩප පිරිසිදු කරන්න. සොඳුරු මලින් මේ ලෙස සරසන්ට. සැරසිය යුත්තේ මගුල් ගෙවල් නෙවෙයි මේ දන් සභා මණ්ඩප කෙලිස් ගෙවෙන තැන්. ඇත්ත ඇහෙන තැන් සරසන්ට. මේ මැස්සු ටිකක් වගේ එකතු වෙන්න බනහන්න. ඈත ඉඳලා නෙවෙයි ධර්මයේ දේශනා කරන තෙරුන් වහන්සේලා දැක බනහන්න. උන්වහන්සේලා ධර්මයේ කියා දෙන නිසා. එච්චරයි. ගොඩක් අය ආසා පාරේ ඉඳලා දකින්න ඈතින් යනවා දකින්න. එහෙම නෙවෙයි. මහා ප්‍රජාපති උත්තමාවේ කියන මගේ සංසාරයේ පැතුමක් තමයි ධර්මාසනේ සිටින බුදුරජාණන් වහන්සේ දකින්නයි කියනවා මං ගොඩාක් ආසා.
ඒ රන්වන් රන් සිරිපා සංගල ළඟ වැඳ වැටෙන්නයි කියනවා මං ආසා. මහා ප්‍රජාපති රහත් තෙරණිය කියන්නේ කැමති දෙයි. මගේ බලාපොරොත්තු සඵල වුණා. ධර්මාසනේ දහම් දෙසන මගේ මොනිදුන් දෙස මම බලා සිටියා. ඒ වාග්යතුන් වහන්සේගේ රන්වන් රන් සිරිපා ළඟ මා වැඳ වැටුණා. දරුවෝ කැමති අම්මලා සිටිනවා නම් ධර්මාසනේ දහම් දෙසන මගේ බුදුරජාණන් වහන්සේ වගේ පුත්‍රයෝ පතත්වා. ඔය තමයි බුද්ධ මාතාව ලෝකෙට කියපු ප්‍රාර්ථනාව. අන් අයගේ සිත් නිවන, අන් අයගේ සිත් සනසවන ධර්මාසනේ දහම් දෙසන පුතෙක් පිනට ලැබෙන්නේ. ඒකයි ඒ බුද්ධ මාතාව කියන්නේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම සසර පුරුද්දක්. හැම දෙයක්ම කියලා කියන්නේ මේ ජීවිතේ බොහෝ දේවල්. මේක ඒකාන්ත පරමාර්ථ සත්‍යයක්, චතුරාර්ය සත්‍යය. නමුත් මේක ලෝක දහම. ආය ආයමත් අපිට අපිම මුණ ගැහෙනවා. දැන් මමත් කල්පනා කළා. අපිත් හිතවත් අය ඉන්නවා, කතා කරන අය ඉන්නවා. අපිට හිතෙනවා මේ ආය ආයමත් හම්බ වෙලා. හැබැයි මේ ජීවිතේ ආය ආයමත් බැඳි බැඳි ගියොත් ආය ආයමත් ආපු සංසාරෙට ආය ආයමත් යාවි. මේ ජීවිතේ තීරණ ගත යුතු තැන් ගොඩක් තියෙනවා. බණ අහද්දි ගොඩාක් තීරණ ගන්න ඕන තැන් තියෙනවා. ඒවා හිමීට නුවණින් කල්පනා කර කර තීරණ ගන්න ඕන. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විශේෂයෙන් හැම ගෙදරකම තියෙන්න ඕන අච්චරිය මනුස්ස පුත් වහන්සේ. කියවන්න ඕන සියවතාවක්වත්. බුදුරජාණන් වහන්සේගේ නොකිලිටි පිවිතුරු බුදුසිරිත. හැම බණපදයක්ම අහන්න. කියන දහම් පද නැසීන්ට යන්න එපා. පොයවල් මං ඇරෙන්න දෙන්න එපා. ධර්මය අහන්න සිල් සමාදන් වෙන්න. බණ අහනකොට ගොඩාක් ඈතකට යන්න එපා. පේන තෙක්මානක ඉඳලා බණ අහන්න. පුරා වසරක් ළඟට පැමිණ බණ අහන්න දම් බෙදන්න සත්පුරුෂයන් ඇසුරු කරන්ට නොලැබුණ සාපේ සිහි කරලා එක පෝයක්වත් එක දහම් වැඩසටහනක්වත් මං අරගන්න එපා. ඉදිරියට මොන කරදරයක් අපි ඉදිරියට ඒවිදෝ කවුද දන්නේ නේද? ආය ආයමත් අපිට අපිම මුණ ගැහෙනවා. සසරේ එකම දේ අපිට මුණ ගැහෙනවා. සතර අපායට වැටෙන්න එපා. කර්ම ගොඩක් අපි එනකල් බලාගෙන ඉන්නවා. හැබැයි සතර අපායෙන් නිදහස් වෙලා සුගති සැප දහම් රැකවරණින් සලසගත්තොත් කොච්චර කර්ම තිබුණා විපාක දෙන්න විදියක් නැහැ. එනිසා ඔබට ගෞතම සම්බුදු සරණේ පිහිට ලබන්නට වාසනාව ලැබේවා. සසර පුරුදු සසරේ වැරදි පුරුදු දුරු කරගන්නට අපිට වාසනාව ලැබේවා. සසරේ යහපත් පුරුදු කරගන්නට වාසනාව ලැබේවා. ගෞතම සසුනේ පිහිට ලබන්නට වාසනාව ලැබේවා.